ආයුබෝවන් APB සෝන් එකත් එක්ක සම්බන්ධ වන ඔබට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබේ ජීවිතයට වටිනා යමක් එකතු කර ගැනීම වෙනුවෙන් වීඩියෝ අවසන් වනතුරු අප සමග රැඳී සිටින්න. අපි මේ අරගෙන ඉන්නේ වර්තමාන ලෝක යුද්ධය පිළිබඳව ගෙනෙන වීඩියෝ සීරීස් එකේ 4 වෙනි වීඩියෝ එක. අයතුල්ලා අලි ඛමේනිගේ අභාවය, ආරක්ෂක පියවර මගහැරීම මරණීය තීන්දුවක් වූ හැටි. ඉරානයේ උත්තරීතර නායක 86 හැවිරිදි අයතුල්ලා අල් ඛමේනි මහතා පසුගිය සෙනසුරාදා තෙහෙරානයේ පිහිටි සිය නිල නිවසේදී එල්ල වූ ඊශ්‍රායල් සහ ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී ඔහු ආරක්ෂිත බංකරයක නොසිටීම මේ ඛේදවාචකයට ප්‍රධාන හේතුව බව ඒ වාර්තා පෙන්වා දෙනවා. මේ මෙහෙයුම වසර ගණනාවක් පුරා ඊශ්‍රායල සහ ඇමරිකානු බුද්ධ්‍යංශ විසින් ඉතා සූක්ෂමව සැලසුම් කර තිබුණු බව ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත උපුටා දක්වනවා. තෙහෙරාන් නුවර කැමරා කෝණ ජංගම දුරකථන සංඥා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරීන්ගේ දෛනික චර්යාවන් නිරන්තරයෙන් නිරීක්ෂණය කරමින් මෙම ප්‍රහාරය දියත් කරලා තියෙනවා. භූගත බංකරවල සැඟවී සිටීමට වඩා ප්‍රසිද්ධිය කටයුතු කිරීමට වැඩි කැමැත්තක් දැක් වූ ඛමේනිගේ ඒ ස්ථාවරය ප්‍රහාරකයන්ට වාසියක් බවට පත් වෙලා කියලා විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා. ඒ වගේම න්‍යෂ්ටිකවි නිෂ්පාදනය නතර කරන්න ඉරානය එකඟ නොවීම නිසා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන්න තමන් උපදෙස් දුන්නා කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ බවත් එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වෙනවා. මේ මෙහෙයුමේ සාර්ථකත්වයට ප්‍රධානම හේතුව තමයි ඇමරිකානු සහ ඊශ්‍රායල බුද්ධ්‍යංශ අතර තිබුණු ඉතා සමීප සහ ඉහළ මට්ටමේ සම්බන්ධීකරණය. මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ඉරානයේ ඉහළ පෙළේ නායකයින්ගේ චලනයන් දිගු කලක් තිස්සේ ඔවුන්ගේ නිරන්තර නිරීක්ෂණයට ලක්ව තිබුණා කියලයි. චන්ද්‍රිකා තාක්ෂණ, ඉලෙක්ට්‍රොනික සංනිවේදන සංඥා බාධා කිරීම සහ මානව බුද්ධි තොරතුරු වැනි විවිධ මූලාශ්‍ර හරහා ලැබෙන දත්ත එකිනෙක සම්බන්ධ කරලා ඉහළ පෙළේ නිලධාරීන්ගේ දෛනික චර්යාවන් සහ ඔවුන් රැඳී සිටින ස්ථාන පිළිබඳ ඉතා නිවැරදි සිතියමක් නිර්මාණය කරන්න බුද්ධ්‍යංශ සමත් වෙලා තියෙනවා. මේ නිරන්තර නිරීක්ෂණ මගින් ඉරාන නායකත්වයේ ආරක්ෂාව සඳහා ඔවුන් රඳා පැවති ආරක්ෂක ස්තරයන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරී රටා ගැන සම්පූර්ණ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ ප්‍රහාරයේ වඩාත්ම තීරණාත්මක සාධකය වුණේ නායකින් කිහිප දෙනෙක් එකම ස්ථානයකට එක්රැස් වන විශේෂිත කාලවකවානුවක් හඳුනා ගැනීම. බුද්ධ්‍යංශ වෙත ලැබුණු තොරතුරුවලට අනුව පෙබරවාරි 28 වෙනිදා උදේ මේ පරිශ්‍රයේදී ඉහළ පෙළේ සාකච්ඡාවක් සඳහා ඉරානයේ උත්තරීතර නායකයා සහ අනෙකුත් ඉහළ පෙළේ හමුදා නිලධාරීන් රැස්වීමට නියමිතව තිබුණා. ඒ කාලසටහන් නිරීක්ෂණය කිරීමෙන් එම නායකයින් සියල්ලන්ම එකම ස්ථානයක භෞතිකව සිටින බව බුද්ධ්‍යංශ තහවුරු කර ගනු ලැබුවා. හුදෙක් බුද්ධි තොරතුරු රැස් කිරීමේ ව්‍යාපෘතයක් ලෙස ආරම්භුණු මේ මෙහෙයුම වහාම ක්‍රියාත්මක විය හැකි හමුදා ප්‍රහාරයක් දක්වා වර්ධනය වුණේ මේ නිසා. අනදින පද්ධතියේ ප්‍රධානීන් එකවර ඉවත් කිරීම මගින් ඉරාන පාලන තන්ත්‍රයේ තීරණ ගැනීමේ හැකියාවට දැඩි බාධාවක් එල්ල කරන්න පුළුවන් කියලා ඔවුන් විශ්වාස කළා. මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සහ උපාය මාර්ග ඉලක්කගත කිරීම. මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේදී භාවිත කළේ අතිශය නිර්වද්‍ය මඟ පෙන්වීමක් සහිත මිසයිල සහ ගුවන් ප්‍රහාර මාලාවක්. නායකයින් එම පරිශ්‍රයේ ඉන්න බව බුද්ධ්‍යංශ මගින් තහවුරු කළ වහාම ඇමරිකානු නායකත්වයෙන් ප්‍රහාරය සඳහා අවසර ලැබුණා. මේ ප්‍රහාරය ඉතා වේගවත් සහ දැඩි ප්‍රහාරයක් විදිහටයි සැලසුම් කරලා තිබුණේ. ආරක්ෂක පද්ධතිවලට ප්‍රතිචාර දැක්වීමට හෝ නායකයින්ට භූගත බංකර වෙත පලා යාමට ඉඩක් නොලැබෙන විදිහට හැමදේම සැලසුම් කරලා තිබුණා. නායකයන් රැස්ව සිටි ස්ථානය සහ වේලාව හරියටම ඉලක්ක කර ගැනීම නිසා බිම් මට්ටමේ හමුදා මැදිහත්වීමකින් තොරව ගුවන් ප්‍රහාර මගින්ම මෙහෙයුම් සාර්ථක කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. ඔවුන්ගේ ආරක්ෂිත බංකර වෙත පලා යාමට පෙර අනදින මධ්‍යස්ථානයේ හදවතටම එල්ල කළ ප්‍රහාරයක් විදිහට මෙය හඳුන්වන්න පුළුවන්. වීඩියෝ අවසන් වන තෙක් රැඳී සිටි ඔබට ස්තුතියි. වර්තමාන ලෝක යුද්ධය පිළිබඳ 5 වෙනි වීඩියෝව ඉක්මනින්ම ඔබ වෙත ගෙනෙනවා. ඔබගේ අදහස් පහලින් කමෙන්ට් කරන්නත් වෙනත් කෙනෙක් වෙනුවෙන් වීඩියෝව ෂෙයා කිරීමටත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝවෙන් හමු වෙනතුරු ඔබට සුබ දවසක්. සතුටින් සහ පරිස්සමින් ඉන්න. ජය වේවා.